විශාලා මහනුවර එකපාරම වරුසාව නතර වුණා නෙව. වැස්සෙන්නේ නැහැ. වැස්ස අඩු වීගෙන එනකොට තියෙන දේ කාලා බීලා බීජවලට තියාගෙන හිටපු දේවත් කාලා බීලා ඉවර වුණා. හොරෙන් වපුරපු දන දහන්නේ ඉර විසින්ම වියලවලා දැම්මා. ඊට පස්සේ මිනිස්සුන්ගේ අතරින් ඕන වයසක මිනිස්සු මැරුණා. ඊට පස්සේ තව මිනිස්සු මැරෙනවා. දැන් වලේ ලාන්නත් බෑ, ගිනි තියන්නත් බෑ. ඔහේ දාලා ආවා. කුණු ගඳ හමනවා. කුණු ගඳට අමනුෂ්‍ය බැල්ම හෙළුවා. කුණු ගඳට අමනුෂ්‍ය බැල්ම හෙළුවා. දූරියන් කන්ට ආස කෙනා දූරියන් සුවඳ එන පැත්තට එයාගේ හිත ඉක්මනට යනවද නැද්ද? මිනි ගඳට අමනුෂ්‍යයන්ගේ හිත යනවා. මිනි ඕජාවෙන් යැපෙනවා. ඊට පස්සේ මිනිසුන්ට බැල්ම වැටුණා. බැල්ම වැටිලා මිනිස්සු ඕන දැන් අමනුෂ්‍ය ප්‍රශ්න වලින්. දැන් ලෙඩ වෙවිනේ මැරුණේ, වසංගතෙන්නේව මැරුණේ, රෝග බියත් හටගත්තා, දුර්භික්ෂ බියත් හටගත්තා, අමනුෂ්‍ය බියත් හටගත්තා. තැන් වල මැටකෝටු විශාලා මහනුවර සොහුනක් වගේ වෙලා ගියා. පනනල තියෙන මිනිස්සු ලීවල එල්ලි රජමාලිගාවේ දොරටුවට ගියා. රජුරෝ ඉදිරියේ කෑ ගහලා කිව්වා කිසිම දෙයකින් පිළිතුරක් නැහැ. තථාගතයන් වහන්සේ වඩම්මන්ට දූත පිරිසක් එව්වා. මගදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඇමතිවරු කිව්වා ඉස්සෙල්ලාම තථාගතයන් වහන්සේට ආරාධනා කරන්න. රජුරෝ නම් එවැනි එකක් නැහැ. භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේ සියල්ල දුටුවා. එතනින් පස්සේ වෙන දේවල්. මාන්දම හැදිලා ඉන්නවා. රහත් වෙන්න පින් තියෙන අය පේනවා. කට උඩට අරගෙන වේදනාවෙන් කෑක ගහ ඉන්නවා මුළුවල. පේනවා බුදු ඇසට. අමනුෂ්‍යව අහගෙන ඉන්නවා සෝවාන් වෙන්න පින තියෙන අය මුළුවලට වැටිලා. රජ්ජුරුව ලහිලහි දුවගෙන ගිහලා හුවා ස්වාමීනි හැබෑද විශාලාවට වඩිනවා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා වඩින්න ඕන. මොහොතක් ඉවසනසේක්වා. ගංගානම් ගඟ මතකයි නේද? කිලෝමීටර 10ක් විතර තියෙන්නේ. ඕන ඔය ගඟ දක්වාම භූමිය සුද්ධ කරා මාවත හැදුවා. සුදු වැලි ඇතිරෙව්වා. මල් ඉසිරෙව්වා. මල් වැල් ඇතිරුවා. මල් වියන් බැඳෙව්වා. 500ක් සංඝ පිරිස වඩිනවා. ඊළඟට බිම්බිසාර රජුරෝ ගංගානම් ගඟේ දැන් නැව් හදලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට බුද්ධාසනිය පනවලා තියෙනවා. ගංගානම් ගඟේ සැඩපහර නතර වුණා. බුදුරජාණන් වහන්සේ විශාලාවට සමීප වෙන්නම ආකාශයේ වලාකුළෙන් පිරී ගියා. මගේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට උතුම් සිරිපා කමල තබනකොටම ශ්‍රී පතුල ස්වර්ණ වර්ණයි ස්වර්ණ රශ්මි විහිදෙනවා. සිරිපා පියුම මහ පොළොවේ තබනකොටම විශාලාවේ පොකුරු වැසි ගහින්න පටන් ගත්තා. මහා වැසිය දැද මිනී කුණු ගහගෙන යනවා. භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. මුළු විශාලා මහනුවරම අමනුෂ්‍යෝ බුදු සිරිපා තිබූ සැනින් පලා ගියා මිනිස්සු දාලා. දවස් 3ක් ගංගානම් ගඟේ ඉඳලා මාලිගාවට වඩිනවා. ඒ දවස් 3 වැහැලා මුළු විශාලාවම සුද්ධ වෙලා. රාජ මාලිගාවේ හවස් යාමේ පහන් දැල්වලා බුදුරජාණන් වහන්සේ දකින්ට සහම්පති බ්‍රහ්මයා වැඩලා. සක්‍ර දේවේන්ද්‍රයා 120 රියන් ජයතුරා සංකනාදී පිමිනවා. සතරවරන් දෙවියෝ අරන් ගන්නවා. ඉන්ද්‍ර සෝමහරදී දෙවිවරු වෙනවා. බලවත් දෙවිවරු පැමිණෙනවා කියලා යමක් ඇද්ද? නීච තුච්ච භූතයෝ විශාලා මහනුවරින් ඈතට ගියා. තවම රතන සූත්‍රය දේශනා කරලද? බුදුරජාණන් වහන්සේගේ උතුම් පාත්‍ර ධාතුට පිරිසිදු පැන් ඇතිව අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ යානීද භූතාන් ශ්‍රී සද්ධර්මයේ වදාළා. බුදුරජාණන් වහන්සේ වදාලා යානීද භූතානි සමාගතානි බුම්මා නිවායා නිවාන් තලිකේ. යානීද භූතානි යං භූතයෝ සමාගතානි රැස් වෙලා ඉන්නවනේව. බුදුරජාණන් වහන්සේ වදාලා පොළොවේ තහසේ දෙවිවරු රැස් වෙලානේ. බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේව භූතා සුමනා භවන්තු. මේ සියලුම භූතයෝ මේ දෙවිවරු සුමනා සුවපත් වේවා. සුවපත් සිත් ඇත්තෝ විත්වා. තුන් ලෝකීටම පතුරන මහා මෛත්‍රී නිධානයේ ඇති තථාගතයන් වහන්සේ ඉස්සලාම මෛත්‍රිය පැතුරුවා. අර ආකාශයේ පොළොවේ ඉන්න දෙවිවරුන්ගේ ශරීර සීතල වෙලා ගියා. ඒ වචනේ ඇහෙනකොට අතෝපි සක්කංච සුනන්තු භාසිතං. මම දැන් යමක් දේශනා කරනවා. හොඳට අහන්න. තස්මායි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂයා පජාය. ඇයි මේ මිනිසුන්ට මෛත්‍රිය කරන්නේ නැත්තේ? මෙත්සිත වඩන මිනිසුන්ට
බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා කිව්ව සැනෙන් ශරීර සීතල වෙලා ගිය අයට කිව්ව ඇයි මෛත්‍රිය වඩන්නේ නැත්තේ? දිවාච රත්තෝච හරන්ති බලින් මිනිසු පහන් තියතියා ශීර හදා මල් පූජා කර කර දුන් දිදී දෙවියන්ට පූජාවල් කරනවා පින් දෙනවා. ඇයි මේ මිනිසුන්ට මෛත්‍රිය කරන්නේ නැත්තේ? දැන් දෙවියන්ට කිව්වා අඩුම ධර්මයේ මේ විශාලාවේ ප්‍රශ්නේදී දෙවියන්ට මෛත්‍රියෙන් උදව් කරන්න තිබ්බා කියලා. දැන් දෙවිවරු කොහොම ඔයාලගේ වචනෙන් කිව්වොත් තක්කු මුක්කු වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා යං කිංචි විත්තං ඉදවා හුරංවා. මේ තමයි ලෝකේ උතුම්ම සත්‍යක්‍රියාව. යම් කිසි ධනයක් තියෙනවා නම් වස්තුවක් තියෙනවා නම් මෙහි හෝ පරලොව සග්ගේ ස්වායන් රතනම් පනීතං මෙහි හෝ පරලොව හෝ යම් වස්තුවක් තියෙනවා නම් දෙව්ලොව උතුම් මණිකක් තියෙනවා නම් නනෝ සමන් අත්ති තථාගතේන බුදු කෙනෙකුට සමාන නෑ. සමාන නෑමයි. මේක සත්‍යයක්. සියලු දෙනා සුවපත් වේවා. අහස විදුලි කොටන්න ගත්තා. මේ මහ පොළොව සැලී යන්න ගත්තා. මේ වියලී ගිය ගස්වල පත්තර හැදෙන්න ගත්තා. මල් පිපෙන්න ගත්තා. එක වචනයයි වදාළේ බුදු කෙනෙකුට සමාන රත්නයක් මාණික්යක් තුන් ලෝකෙම නැහැ. සැබෑ බසින් මෙම සිත සැලසේවා. කයං විරාගං අමතං පනීතං. කයං රාගේ ශේකලා දාන, ද්වේෂේ ශේකලා දාන, මෝහේ ශේකලා දාන, විරාගය ඇති කරන අමා මහ නිවන දේශනා කරන ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ සමාහිත හිතින් ඒ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ කෙලෙස් සංසිඳවනවා, නොයල්ම ඇති කරනවා, කෙලෙස් උපදවන්නේ නැහැ. නතේන ධම්මේන සමත්ති කිංචි. ඒ ධර්මයට සමාන කරන්න දෙයක් නැහැ. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානන්තරි කඤ්ඤමාහෝ. සමාධියක් තියෙනවා. ඒ සමාධිය උපද්දවනවා පින්වන්තයෝ. ඒ සමාධියේ ඵලය අරහත් ඵලය. ඒ සමාධිය පැද්දුවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මේ ලෝකේ දැක ත්‍රිලක්ෂණය මනසින් දැක මේ සසර කෙරෙහි විරාගී නොයල්මින් යුතු සමාධියක් උපදිනවා. අරහත් ඵල සමාධිය. ඒ සමාධියට සමාන කිසිම සමාධියක් ලෝකේ නැහැ. ඒ සමාධිය උපද්දන්නේ බුදු කෙනෙකුගේ ධර්මයෙන්. සමාන දෙයක් ලෝකේ නැහැ. මේක ධර්මයේ තියෙන වටිනාකමක් සත්‍යයි. මේ ධර්මයේ මේ බණ පද වලින් පැතුරන රශ්මිය ආනුභාවයේ දහසක් ලෝක ධාතු වල පැතිරලා ගියා. අදත් මම මේ බණ පදේ කියනකොට ඒක මේ ඇඟට දැනෙන්නේ සත්‍යයි. සැබෑ බසින් මෙම සිත සැලසේවා. බුදුරජාණන් දැක්කම ආනුභාවයේ පැතිරිලා යනවා. මිනිසුන්ගේ හිත සාන්ත වී යනවා. කෙලෙස් සංසිඳී යනවා බණහනකොට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා "යේ පුද්ගල අට සතම්පසත්තා." මේ ලෝකේ සත්පුරුෂයෝ ප්‍රශංසා කරන පුජ්‍යලු 8 දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල කියලා ආර්ය උත්තමයෝ 8 දෙනෙක්. යුගල වශයෙන් 4යි. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්. මේ උත්තමයන්ට මේ සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට සංඝයාට දානයක් දුන්නොත් පින් සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ බුදු මුව මණ්ඩලෙන් සත්‍යක්‍රියා කළා. අමනුෂ්‍ය ඉසුලූලු අත දිව්වා. රෝග ආතක් පාතක් නැහැ. මේ සුප්පයුතා මනසා දල්හේන. නික්ඛාමිනෝ ගෝතම ශාසනම්. ගෞතම ශාසනේ යම් කිසි කෙනෙක් මේ සුප්පයුතා මනාව පිළිපදිනවා නම් මනසා දල්ලෙන් හිත දැඩි කරගන්න ඕන. ශ්‍රද්ධාවට ආවොත් සෙලවෙන්නේ. ඒ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු කෙනෙක්, සෝවාන් වෙච්ච කෙනෙක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙච්ච කෙනා මැරෙනකල් බණ භාවනා නොකලත් ජීවිත 8කට නම් යන්නේ 7න් ඉවර කරනවා. මේ ප්‍රමාද වෙච්ච සෝවාන් වෙච්ච කෙනාත් ජීවිත 7යි යන්නේ. සත්‍යයි. සැබෑ බසින් මෙම සිත සැලසීම. ඊට පස්සේ චතුහ පාහිච්ච විප්පමුත්තෝ. සතර අපාය වැටෙන්නේ නැහැ කවදාවත්. ඔච්චර දීර්ඝායස තියෙන නිරේවල් වල වැටෙන්නේ නැහැ. ඊළඟට චචාපි ඨානානි අබබ්බෝ කාතුම්. පව් 6ක් කෙරෙන්නෙම නැහැ. මව් මැරීම, පියා මැරීම, බුදුන්ගෙන් ලේසෙලවීම, බෝධියක් නපුරු හිතකින් අත්තක් කැඩෙන්නේ නැහැ. යතින් සෝවන් වෙච්ච කෙනාගේ. සෑයක වැලි කැටයක් නපුරු සිතෙන් ගැඩොලක් ගැලවෙන්නේ නැහැ සෝතාපන්න කෙනාගේ යතින්. මේක තමයි සංඝයාගේ තියෙන වටිනාකම. මේක කළා මේ සංඝ පෙරේත සුගත ශ්‍රාවකයන් වහන්සේලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන කියන්නේ මොගලන් මහ රහතන් වහන්සේ ගැන, මඟපල්ලාභින් ගැන. සත්‍යයි. සැබෑ බසින් මෙම සිත සැලසේවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් පව්කමක් කෙරුණොත් හංගගෙන ඉන්නේ කිංචාපිසෝ කම්මං කරෝති පාපකා කායේන වාචාය මනසා කයෙන් වචනේ මනස වචනයෙන් යන්න පුළුවන් වැරදිලා කතාව පිට ක්‍රියාවෙන් වරද්දක් වෙන්න පුළුවන් හංග ගන්නෑ සෝවාන් කෙනා කියනවමයි වැරද්දක් වුණොත් විවෘත වෙන එක සෝවාන් වෙන්න සුදුසුකම වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසයේ පටමස්මින් ගිම්මේ පෙබරවාරි මාර්තු වල ගිම්හානේ පළමු වෙන වසන්ත කාලේ මල් පිපෙනවා දැන් ওই මැයි මල් පිපිලා තියෙන්නේ අස්සන මල් හැම ගහකම මල් පිපෙනවා ඒ විදිහට කියනවා බුදුබණ පද දේශනා කරේ ඇයි දැන් මේ ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍රයේ දේශනා කරනකොට පළවෙනි වතාවේ 84000ක් මාර්ගඵල ලැබුවා. කොච්චර මල් පිපුණාද? දෙවෙනි දවසේ දේශනා කරනකොට 84000ක් මාර්ගඵල ලැබුවා. කොච්චර මල් පිපුණාද? 7 දවසක් දේශනා කළා. බුදු මුව මඩලින් සත්වතාවක් දේශනා කරපු සූත්‍රය රතන සූත්‍රේ 588000ක් මාර්ගඵල ලැබුවා. ගිම්හානේ පළමු වෙන වසන්ත කාලේට මල් පිපෙනවා වගේ දහම් දෙසුවේ මගේ බුදුරජාණන් වහන්සේ. මගේ බුදුරජාණන් වහන්සේට එහෙම කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මෙවැනි රතනයක් තියෙනවා. සැබෑ බසින් මෙම සිත සැලසේවා. බුදුගුණ මල් පිපෙනවා වගේ බණ කියන්නේ. වරෝ වරඤ්ඤෝ වරදෝ වරහර උතුම් මුනිදු වරෝ උතුම් වරඤ්ඤෝ උතුම් දේ අවබෝධ කරගත්ත වරදෝ උතුම් දේ දන් දෙන බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ උතුම් ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මයේ වදාලා මේ උතුම් ධර්මයක් උතුම් කෙනෙක් උතුම් දේ දෙමින් කියන එක බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. මේ දේශනා කරනකොට පින්වත්නි එතන රාත්‍රියේ පහනක් නෙවිලා ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා කීනං පුරාණං නවන් නත්ති සම්භව පැරණි කර්ම ඡේ කරලා අලුත් කර්ම උපද්දවන්න නැතුව විරත් චිත්ත ආයතිකේ බවස්මි කිසිම උපතකට හිත යන්නේ නැතුව විඥානේ පැලවෙන්නේ නැතුව නිකලෙසුන මේ රහතන් වහන්සේලා පිරිනවම් පානවා මේ පහන් දැල්ල නිවුණා වගේ. කොහෙට මේ පහන් දැල්ල ගියේ තැනක් තියෙනවද? තිරත් ඉවරුණාට පස්සේ තෙලුත් ඉවරුණාට පස්සේ පහන් දැල්ල නිවුණා. රහතන් වහන්සේලා පිරිනිවන් පාන්නේ මේ පහන් දැල්ල නිවෙනවා වගේ කිව්වා. සත්‍යයක් සංඝයායක කරනවා. සැබෑ බසින් මෙම සිත සක්‍ර දේවේන්ද්‍රයාගේ මුළු ශරීරයම ප්‍රසාදේ පැතිරිලා ගිහිලා ආකාශයේ ඉන්න බෑ දැන්. සක්‍ර දේවේන්ද්‍රයා ආකාශයෙන් වැඳ වැටුණා බුදුරජාණන් වහන්සේ ළඟ දකුණු ශ්‍රී ධනමණ්ඩල බිම තියලා. සක්‍ර දේවේන්ද්‍රයා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අහසෙත් පොළොවෙත් ඉන්නවා දැන් දෙවිවරු. යානිද භූතානි සමාගතානි බුම්මා නිවා යානිවන්තලිකි තථාගතං දේව මනුස්සම් මේ දෙවියොත් මේ මිනිස්සුත් බුදුරජාණන් වහන්සේට වඳිනවා. බුද්ධ වන්දනාව සත්‍යයි. සැබෑ බසින් මෙම සිත සැලසේවා. සක්‍ර දේවේන්ද්‍රයා ලෝකෙටම සෙත් පැතුවේ බුදුන් ඇඳලා. හැමදාම හැන්දෑවට බුදුන් අඳින්න නැත්තම් කොච්චර දෙයක්ද? බුද්ධ කියන වචනේ ඇහෙන වාරයක් පාසා හිතට වන්දනාවක් එනවා නම් කොච්චර සැනසෙල්ලක්ද? රුවන්වැලි මහා සෑයේ පිණි බුදුගුණ කියන්න නැත්තම් කොයිතරම් වාසනාවක්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර මැරෙන්න නැත්තම් කොච්චර වාසනාවක්ද? අහසේ පොළොවේ දෙවිවරු ඉන්නවා. ස්වාමිනී මේ දෙවියොත් මිනිසුත් භාග්‍යවතුන් වහන්සේට වඳිනවා. ශ්‍රී සද්ධර්මයට වඳිනවා. සැබෑ බසින් මෙම සිත සැලසේවා. අහසෙත් පොළොවේ දෙවිවරු ඉන්නවා. මිනිසුත් මේ දෙවියොත් ඔක්කොම සංඝයාට වඳිනවා. සංඝයාට වඳීමේ පින් බලෙන් සත්‍යානුභව බලෙන් ලෝකෙට සෙත් වේවා කියලා සක්‍ර දේවේන්ද්‍රය කියපු ගාථා තුන තමයි අවසානට තියෙන්නේ. හරි පුතුමයි. රතන සූත්‍රයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ පැංගිස්ස කිසි දුකක් නැහැ. ආයෙත් අර වේලිච්ච ගස් වලින් මේ දවස් 5ට ඔක්කොම මල් හැදිලා ගෙඩි හැදිලා ඉවරයි. මහා පෙරහැර පිට ආපහු වැඩියා භාග්‍යවතුන්. රතන සූත්‍රයේ 7 වතාවක් වදාලා මෙතනින් එහා නෑ දෙයක් පින්වත්නි. ආටානාටි ආරක්ෂාවත් වෙසමුනි දිව්‍ය රාජයාගේ ආඥාවක්. බුදුරජාණන් වහන්සේ අනුමත කළා. බුදුරජාණන් වහන්සේ දුන්න ආරක්ෂාව තමයි මේ බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලෙන් උපන් ආරක්ෂාව මේ තියෙන රතන සූත්‍රේ.